මනුෂ්‍යයෙකුණු අපි හැම වෙලාවෙම ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. හැබැයි දන්නවද සිස්ටම් චේන්ජ් එකකට වැඩිය අපේ හදවත අපේ ආකල්ප වෙනස් වුණොත් සමහර දේවල් අපිට අපි පොරබදින දේවල් අපිට ඉක්මනින් කරන්න පුළුවන්. ගලාති යවුම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 23-24 අපිට මෙන්න මෙහෙම පාවුල්තුමා සඳහන් කරනවා. වරක් අපට පීඩා කළ තැනැත්තා තමා විසින් වරක් නාස්ති කළා වූ ඇදහිල්ල දැන් දේශනා කරන්නේ යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය. ඔවුහු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. ඉතින් පාවුල්තුමාගේ සේවයේදී පාවුල්තුමා යේසුස් වහන්සේව පිළිගන්න කලින් පාවුල්තුමා ඇදහිල්ලට පීඩා කළා. ක්‍රිස්තියානිකාරයන්ව මැරුවා. කිතුනුවන්ව අමුවේ පුච්චන්න උදව් කරා. ඉතින් මේ වගේ කාලයක් පහු කරගෙන පාවුල්තුමා ආවා. හැබැයි පාවුල්තුමා යේසුස් වහන්සේ පිළිඅරගත්තයින් පස්සේ අපිට බයිබලයේ සඳහන් කරනවා කලින් අර අපිට පීඩා කරපු තැනත්තා අන්න දැන් අපේ යේසුස් වහන්සේ ගැන දේශනා කරනවා. ඊට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ සෙනග දෙවියන් වහන්සේට ඔහු ගැන ප්‍රශංසා කරලා තියෙනවා. දන්නවද? පාවුල්තුමාගේ ක්‍රමය පාවුල්තුමා ක්‍රියා කරන විදිය හැසිරීම නෙමෙයි වෙනස් කරගත්තේ. පාවුල්තුමා වෙනස් කරගත්තේ පාවුල්තුමාගේ හදවත සහ ආකල්ප. පාවුල්තුමා යේසුස් වහන්සේට හදවත විවර කරා. පාවුල්තුමා යේසුස් වහන්සේට කීකරු වුණා. පාවුල්තුමා යේසුස් වහන්සේ ඔහුගේ ජීවිතය ඔහුට කරන්නයි කියලා කියපු දේ ඔහු කරන්න කීකරු වුණා. පාවුල්තුමා අපි දකිනවා පාවුල්තුමාගේ චරිතය අපි අධ්‍යයනය කරලා බැලුවොත් පාවුල්තුමා යම් වෙලාවක කේන්ති ගන්න, පාවුල්තුමා ධෛර්යයක් තියෙන, පාවුල්තුමා ඉක්මනින් වැඩ කරන පුද්ගලයෙක්. ඒ චරිත ලක්ෂණ දෙවියන් වහන්සේ ස්වභාවිකව ඔහුගේ තිබුණා වූ චරිත ලක්ෂණ දෙවියන් වහන්සේ එහෙමම පාවිච්චි කරනවා. අපි කිව්වේ එයාගේ සිස්ටම් එක චේන්ජ් කරන්නේ නැතුව. අද අපි ගොඩක් වෙලාවට මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන්න, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන්න ඕනේ කියලා අපි ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන දෙයක් තමයි මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. අපි අපේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අපි අපේ චරිතයේ තියෙන ස්වභාවික දේවල් අපි සීරු මාරු කරලා බලනවා දෙවියන් වහන්සේකට කැමති වෙයිද කියලා. නමුත් දන්නවද අපි මාරු කළ යුතු පළවෙනි දේ තමයි අපේ හදවත සහ අපේ ආකල්ප. අපේ හදවත සහ අපේ ආකල්ප මාරු වෙන තැන අපි බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක වෙනවා. මිනිසෙකුගේ හදවත, මිනිසෙකුගේ ආකල්ප යහපත් වුණාපුවම ඔහු යහපත් මිනිසෙක් බවට පත් වෙනවා. හැබැයි ඇතුළාන්තයේ යහපත් නැතුව පිටතින් විතරක් යහපත් මිනිසෙක් වෙන්න පුළුවන්. දන්නවද ඔබ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න යනවා මිනිසයා. ඒක නිසා අද දවසේදී දෙවියන් වහන්සේට බාර වෙන්න ස්වාමීනි මන් දිහා බලලා ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමීනි මගේ අතීතය ගැන ස්වාමීනි මිනිසයන් දන්නවා. මගේ හොඳ නැති දේවල් මම කොහොමද හැසිරුනේ? අපි හැමෝටම මෙන්න මේ වගේ අතීතයක් ඇති අද දවසේ. ඒක නිසා සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අතීතයේ අපි කරපු වැරදි අපේ ආකල්ප නිසා, අපේ හදවතේ තිබුණු නපුරු ස්වභාවය නිසා අපි ඒ වැරදි කරන්නේ නැති. නමුත් දන්නවද දෙවියන් වහන්සේව ඔබ දන්න නිසා ඔබ අද දවසේදී දෙවියන් වහන්සේට බාර වෙන ස්වාමිනී මගේ ආකල්ප, මගේ හදවත වෙනස් කරන්න. එවිට මනුෂ්‍යයන් මම නිසා ඔබ වහන්සේට ස්තුති කරන්නේ. එහෙනම් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද දවසේ ඔබගේ හදවතත් ඔබගේ ආකල්පත් දෙවියන් වහන්සේ වෙනස් කරනසේක්වා. දෙවියන් වහන්සේට ඔබ ගැන මනුෂ්‍යයන් ස්තුති කරනසේක්වා. ජේසුස් වේදයි.